ගතවලිය 45 වන පරිච්ඡේදයේ වචන 1 සිට 10 දැක්වේ. යහපත් කාරණයකින් මගේ සිත ඉතුරුයයි. මම රාජ්‍යරුවන් සඳහා කියව කියම. මගේ දව දක්ෂ ලියන්නෙකුගේ පැන හොඳ වේ. ඔබ මනුෂ්‍ය පැතිරෙන්ට වැඩිරාවේ ඇත්සක් ඔබගේ තලවල අනගරහයව ගරවන් ලද්දේ. එබැවින් දෙවියන් වහන්සේ ඔබට සිදු කළේටම ආශිර්වාද කළසක්. බලුවන්තයෙන් ඔබගේ තීජස හෝ මෙහිමයි නමත් කඩුව ඉඟටෙහි බැඳගත් මනවා. සබකිමත් මොලක්කමත් ධර්මෂ්ටකමත් සඳහා සේවකයේ මෙහිමයන් යුක්තෝ ජයරතයෙන් වීඩියෝ මනවා. ඔබගේ දකුණත් ඔබට භයානක කරුණු උගන්වන්නයි. ඔබගේ ඊගස් තියනය මානුෂය වර්ගයේ ඔබට පරාජයව විටත් රාජගේ සතුරන්ගේ හැදයට ඒවා ඇන තිබී. දිවයන් වහන්සේ ඔබගේ සිහිසනේ සිදුකලටම පවතින්නයි. ඔබගේ රජයේ ජයකාන්තයේ සාධානකම් ජයකාන්තයකයි. ඔබ ධර්මෂ්ටකමට පෙරියාව දොෂ්ටකෑමට දවශ කළසක්. එබැවින් දිවයන් වහන්සේ ඔබගේ දිවයන් වහන්සේ ඔබගේ පල්කාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තලයෙන් ආලප කළසක්. ඔබගේ විස්තර සියල්ලන් ගන්ධරස අගල සහය කුරුණ සවඳ නිකමයි ඇතිදැතිමයාව මාලිංග තුළින් වුණවේ ඔබට පෙරතීපද වූය. ඔබගේ කල සතුරන් අතරහේ රාජ දෙවර සිටති. ඔපුරහි රැන්න සෙරසි බස්සුවේ තම ඔබගේ දකුණින් සිටින්නයි. දියනෙන් අස්සූ කල්පනාකරුව කනියම් කරුවා ඔබම සෙනගත් ඔබ පියනන්ගේ ගෙදරත් සිහන්ත කරුවා. එවිට රාජ්‍යතුම ඔබ රුපශරයට ආශවය. මේකින් සද උන්වහන්සේ ඔබ සොවාමය උන්වහන්සට නමුස්කර කරුවා. තරහදේ පනිරක් රැගෙන එන්නයි සෙනග අතරේ ධනවන්තය පවා ඔබන් කරුණාව ඉල්ලන්නයි. රාජද තම මාලිගව තුළයි සියලු ආකාර තීජසින් යුක්තුවන්නයි. ඇගේ විස්තර රන්න විස්තර කරන ලද්දයි. මුලිකම් කළ සුළුවන් සිරසනවද රාජ වෙත පැමිණුවන් ලබන්නයි. ඇයනුව යන්නව ඇගේ යහළ කෙනියාවේ ඔබ වෙත පැමිණුවන් ලබන්නයි. ඔහු සන්තශයෙන් හෝ පැරිතියෙන් ගෙනයන් ලබන්නයි. ඔහු රාජමාලිගවට ඇතුළුවන්නයි. ඔබගේ පියවරන් වෙනුවට දරුවා සිටින්නහේ ඔබ ඔවුන් මළු පෙළුවෙහි අධිපතින් කරන්නහැ. මම ඔබගේ නැමේ සියලු පරම්පරුවන්හි සහකරුවන්නම්. එබැවින් මනුෂ්‍ය වර්ගයේ සිදු කළ හිම ඔබට සත්‍ය කරන්නයි. ගතවලිය 45 වන පරිච්ඡේදයේ වචන 1 සිට 10 දැක්වේ.